කෙල්ලෝ සිග්නල් දුන්නම තමයි කෙල්ලොන්ට කරදර වලට මුහුණ පාන්න වෙන්නේ, අඩන්තේට්ටම් වලට මුහුණ පාන්න වෙන්නේ. එහෙම සිග්නල් දෙන්න එපා වගේ තිබ්බ වීඩියෝ එකක් ජනප්‍රිය වුණා, වෛරල් වුණා. ඒකට දෙපැත්තෙන්ම අදහස් ප්‍රකාශ වුණා. නමුත් මෙන්න මෙහෙම එකක් මතක ඇති, මේ කාන්තාවන්ගේ සිග්නල් දීම, එහෙම නැත්නම් කාන්තාවන්ගේ විචූරණ විලාසිතාවන් කියන්නේ මේ සිග්නල් දීමක් නෙවෙයි. එහෙම සිග්නල් දීම නිසා නෙවෙයි මේ අඩන්තේට්ටම් වෙන්නේ. පිරිමි අදාළ පිරිමි කට්ටියගේ වලත්තකම නිසා පමණයි මේක වෙන්නේ. සහ ඒ විදිහට ඒ සිග්නල් දීමේයි අදහස් කරන දේ කාන්තාවන් අතින් සිද්ධ වුණාට ගැටලුවක් නැහැ වගේ අදහසක් සමාජගත කරන්න ඇතැම් පාර්ශවයන් උත්සාහ දරලා තිබුණා. මෙතෙන්දී අපි කාරණා කීපයක් තේරුම් ගන්න ඕනේ. එකක් තමයි කිසිමම ඉන්සිඩන්ට් එකක් සිද්ධ වෙන්නේ නැහැ එම මොහොතේ තත්ත්වයන් මත. කිසිම දෙයක් අන්තිම රිසල්ට් එක කියන එක සිද්ධ වෙන්නේ එම මොහොතේ තත්ත්වයන් මත නෙවෙයි, කාලාන්තරයක් අනුක්‍රමික ගලා ආපු සිද්ධිදාමයක එන් රිසල්ට් එක තමයි අපිට පේන්නේ. හේතුඵලවාදය කියන්නේත් ඒකම වෙන්න ඇති කියලා මම හිතනවා. මම එහෙම ලොකු ධර්ම අවබෝධයක් නැහැ. නමුත් අනුරූපව ගලාගෙන එන සිද්ධිදාමයක එන් රිසල්ට් එක තමයි අපිට පේන්නේ. ඒක වෙන විදිහකට කියනවා නම් මොකක් හරි එන් ප්‍රොඩක්ට් එකක, එන් ඉන්සිඩන්ට් එකක, අවසාන ඉන්සිඩන්ට් එක එහෙම ඕපපාතික හුදකලා ඉන්සිඩන්ට් එකක් නෙවෙයි, ක්‍රියාදාමයන් ගොඩක එකතුවෙන් සංකලනයෙන් උත්පාදනය වූ රිසල්ට් එකක් විතරයි. රිසල්ට් එකක් තමයි. ඒකෙන් මම අදහස් කරේ මේ අඩන්තේට්ටම් වලට ලක් වෙන කාන්තාව හෝ ලක් කරන ඒ පිරිමි පුද්ගලයා කියන දෙන්නම, එහෙම නැත්නම් විශේෂයෙන්ම අර පිරිමි පුද්ගලයා එම මොහොතේ තත්ත්වයන් මත විතරක් නෙවෙයි මේක සිද්ධ කරන්නේ. ඔහුව ප්‍රවෝක් කරනවා, ඔහුව යොමු කරන, තල්ලු කරන, පුෂ් කරන කාලාන්තරයක් තිස්සේ වෙච්ච ක්‍රියාදාමයක් තියෙනවා. අන්නේ ක්‍රියාදාමය, ඒක දවසක්, දවස් දෙකක්, මාසයක්, අවුරුද්දක්, අවුරුදු ගණනාවක් තිස්සේ වෙන්න පුළුවන්. ඒක එක එක්කෙනාට විවිධයි. අන්නේ ක්‍රියාදාමය ඇතුලේ මේ සිග්නල් දීම් ගණනාවක් පහු කරනවා. අන්න ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. මේ කාන්තාවන්ගේ විචූරණ, වෛවර්ණ, විලාසිතා පැහැදිලිවම සිග්නල් දීම් බවට පත් වෙනවා. ඒකෙන් මම අදහස් කරන්නේ රූපලාවන්‍ය කටයුතු සියල්ලම නෙවෙයි, විලාසිතාවන් සියල්ලම නෙවෙයි, ප්‍රසන්න භාවය ඔප්නංවා ගන්න කරන ආයිත්තම් පැළඳුම් ඇඳුම් ගැන නෙවෙයි. නමුත් හිතා මතාම මේක පිළිගත්තත් නැතත් ඇතැම් කාන්තාවන්, සමහර විට බොහෝ තරුණ පිරිස් ඇඟ උලුප්පන, ඇඟ විදහා දක්වන, ඇඟ පේන ඇඳුම්, ආයිත්තම්, පපුව පේන, ඇත්තටම එහෙම අඳින්නෙම මේ බලපං කියන එක තමයි. කකුල් පේන්න, ඇඳුම් පේන්න, පිටිපස්ස උලුප්පා දක්වන, පපුව ප්‍රදේශයේ උලුප්පා දක්වන ඇඳුම් අඳින්නෙම යම් ගුජුප්සාදනක ශෘංගාරාත්මක හැඟීමක් පිරිමි පාර්ශවය හෝ හැමෝම තුල ඇතිකරන්න තමයි. මේක කියන එක විතරයි වැරදි, මේක කරන එක වැරදි නෑ වගේ තත්ත්වයක තමයි තියෙන්නේ. එහෙම ඇඳා කියලා එම කෙනා අපහසුතාවයට හෝ අඩන්තේට්ටමට ලක් වෙන්නේ නැහැ. නමුත් කාලාන්තරයක් තිස්සේ මේක අනුක්‍රමිකව ගලාගෙන ඇවිල්ලා යම් වලත්තමය හෝ යම් කෙනෙක් වලත්ත තත්වයට ප්‍රවෝක් කරනවා, පුෂ් කරන්න ඉඩ තියෙනවා. අන්න ඒ අර්ථයෙන් මෙවැනි විලාසිතා විචූර්ණ සියල්ලම මේ සිග්නල් දීමේ ගණයට වැටෙනවා. ඒ හින්දා ඍජු අර්ථයෙන් මේ සිග්නල් දෙන නිසා අඩන්තේට්ටම් වෙනවා කියන එක
පූර්ණ සත්‍යය නොවුනත් වක්‍ර සත්‍යයක් ලෙස මේ කාන්තාවන් විසින් කාලාන්තරයක් තිස්සේ ලබා දෙන සිග්නල් නිසා සිග්නල් මේ අඩන්තේට්ටම් වලට බරපතල දායකත්වයක් දක්වනවා.